ප්‍රධාන වශයෙන් උදේ 10ත් හවස 4ත් අතර අවුරශ්මිය තමයි ප්‍රධාන වශයෙන්ම මේ පිළිකාකාරක අවුරශ්මිය වෙන්නේ. UV ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. ඒක වෙදර් රිපෝට් එකක බලා ගන්න පුළුවන්. ඒ UV ඉන්ඩෙක්ස් එක 3ට වඩා වැඩි නම් ඒ අවුරශ්මිය පිළිකාකාරකයි. එතකොට ඒ අවුරශ්මිය සාමාන්‍යයෙන් උදේ 10ත් හවස 4ත් අතර කාලය ලැබෙන අවුරශ්මියෙන් තමයි ඒ UV ඉන්ඩෙක්ස් එක 3ට වඩා වැඩි පිළිකාකාරක අවුරශ්මියක් අපිට ඇඟට වැටෙන්නේ. එතකොට අපි මේ අවස්ථාවල එළියට යනවා නම් විශේෂයෙන්ම සන් ක්‍රීම් එකක් අවුරශ්මියෙන් ආරක්ෂා වෙන ක්‍රීම් වර්ග තියෙනවා සන් ක්‍රීම් කියලා. ඒකේ තියෙනවා අගයක් ඇත්තටම SPF කියලා වැලියු එකක් සඳහන් වෙනවා. සන් ප්‍රොටෙක්ෂන් වැලියු එකක් සඳහන් වෙනවා ඒ ක්‍රීම් එකේ ටියුබ් එකේ. ඒතකොට ඒක 30ට වඩා වැඩි අගයක් තියෙන ක්‍රීම් එකක් අවුරශ්මියට නිරාවරණය තැන්වල අපි ඒක තවරන්න ඕනේ. මූණ අත් දෙක තමන්ගේ සමේ ඉහළ ප්‍රදේශයේ තවරන්න ඕනේ. ඒ වගේම ඒක පැය 3-4කට සැරයක් ආයෙත් තවරන්න ඕනේ. තමන් නිතරම අවුවේ සිටිනවා නම්. ඊළඟට අවුවේ යනවා නම් අපි පුරුද්දක් තියෙනවා අපි තොප්පියක් දාන එක. ඒ තොප්පිය ඇත්තටම තමන්ගේ මූණත් තමන්ගේ එල්ලත් ආවරණය වෙන තොප්පියක්. ඒ කියන්නේ අර තොප්පිය වටේට අර රින් එකක් තියෙන තොප්පියක් පළඳින්න ඕනේ. නැත්තම් කුඩයක් ගෙනියන්න ඕනේ. ඊළඟට තමන් අවුරශ්මියෙන් ආවරණය වෙන ඇඳුම් තමන්ගේ ඇඟ පුළුවන් තරම් වැසෙන ඇඳුමක් අඳිනවා නම් ඒ වෙලාවට මොකක් හොඳයි. අපි දකිනවා මූදේ අයිනේ මූදු වලක වැදෙන තැන්වල ඒ වගේ තැන්වල අවුරශ්මිය බොහොම සැරයි. ඒ වගේ තැන්වල ඒ අවුව වැටෙන වෙලාවට රිඳීමෙන් වැළකෙන්න ඕනේ.